හායි යාළුවනේ. ගෙදර තියෙන අමුද්‍රව්‍ය තුනකින් විතරක් මෙච්චර ලස්සන කටේ දාපු ගමන් දිය වෙලා යන ඩෙසර්ට් එකක් හදන්න පුළුවන් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔව් යාළුවනේ. කිරි, බිත්තර, සීනි මේ ಜಾති තුන විතරමයි අපිට ඕනේ. ජෙලටින් ඕනේ නෑ. ඒ වගේම අවන් එකක් ඕනෙත් නෑ. ඉතින් අද මං කියලා දෙනවා සුපිරිම රහට හදාගන්න පුළුවන් මාරම ඩෙසර්ට් එකක්. මුලින්ම අපි මේ ඩෙසර්ට් එක හදන්න කිරි කප් දෙකක් අරන් තියෙනවා. ඒ කියන්නේ මිලිලීටර් 500ක් වගේ යාළුවනේ. මේ කිරි ටික අපි මධ්‍යම ගින්දරේ තියලා ලාවට රත් කරගන්න ඕනේ. ඒක තමයි පළවෙනි පියවර. කිරි ටික රත් වෙනකන් අපි තවත් පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි ග්‍රෑම් 70ක් වගේ දාගන්නවා. කප් වලින් මනිනවා නම් කප් එකකින් 3න් එකක් වගේ තමයි එන්නේ. මෙතනදී අනිවාර්යයෙන්ම මතක තියාගන්න යාළුවනේ මේ සීනි ටික කැරමල් කරගන්නකොට කිසිම වෙලාවක හැන්දක් පාවිච්චි කරන්න එපා. මේ වගේ පෑන් එක කරකව පෑන් එකේ රස්නෙන්ම හොඳට කැරමල් කරගන්න. දැන් තමයි යාළුවනේ ටිකක් පරිස්සම් වෙන්න ඕනේ හරිද? අපි අර රත් කරගත්ත කිරි ටික දැන් මේ කැරමල් එකට දාගමු. හැබැයි එකපාර ඔක්කොම දාගන්න එපා. මේ වගේ චුට්ටක් මුලින් දාගන්න. කිරි ටික වැටෙනකොටම මේ කැරමල් ටික එකපාරටම ටොපියක් වගේ හයි වෙන්න බලනවා. හැබැයි ඒකට බය වෙන්න එපා යාළුවනේ. ඒක දිගටම කලවම් කරද්දි ඒක ආයෙත් කිරි එකේම දිය වෙලා යනවා. අන්න ඒ විදිහට කිරි පොඩ එකතු කරන ගමන් කැරමල් ටික ගල් වෙන්න නොදී අනිත් කිරි ඔක්කොම ටික මේකට දාගන්න. දැන් එක දිගටම මේක කලවම් කරන ගම විනාඩි 2-3ක් විතර හොඳට රත් කරගන්න ඕනේ. ඊළඟට මේ මිශ්‍රණය ලිපෙන් බාලා අපි පැත්තකින් තියාගමු. දැන් මම බෝල් එකකට බිත්තර දෙකක් එකතු කරනවා. ඒකටම මම වැනිලා තේ හැන්දකුත් දාගන්නවා. දැන් මේ ටික හොඳට මික්ස් කරගමු අපි. මෙතෙන්දි වැනිලා අනිවාර්ය නෑ. ඔයාලා කැමති නම් විතරක් දාගන්න යාළුවනේ. වැනිලා දැම්මහම අර බිත්තර වල තියෙන පිළිගඳ නැති වෙලා යනවා. දැන් තමයි මේ රෙසිපි එකේ තියෙන ලොකුම දේ. ඊළඟට මම අර හදාගත්ත කැරමල් කිරි මිශ්‍රණය මේ බිත්තර එකට දාගන්නවා. මෙතෙන්දී අනිවාර්යයෙන්ම කිරි මිශ්‍රණය පොඩ එකතු කරන්න මතක තියාගන්න. මොකද එහෙම නැත්නම් කිරිවල තියෙන රස්න නිසා අපේ බිත්තර ටික ඒ වෙලාවෙම තැඹිලා කැටි ගහන්න බලනවා. මේ ටික අනිවාර්යයෙන්ම විනාඩි 2-3ක් අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. එතකොටයි අපේ පුඩින් එක මාරම ස්මූත් විදිහට එන්නේ. දැන් මම මේක අපි කුක් කරගන්න ඉන්න භාජනයට දාගන්නවා. දාගනිද්දී අනිවාර්යයෙන්ම මේ වගේ පෙරාගෙන දාගන්න යාළුවනේ. ඊළඟට මම මේ අපේ මිශ්‍රණය තියෙන භාජනය හොඳට ප්ලාස්ටික් රැප් එකකින් කවර් කරගන්නවා. දැන් අපි ලිප ඔන් කරගන්න නැතුවම මේක කුක් කරගන්න පෑන් එක ලිපෙන් තියාගන්නවා. ඊළඟට අපේ මිශ්‍රණයේ තියෙන භාජනය මේ පෑන් එක ඇතුලෙන් පරිස්සමට තියාගමු. දැන් මම මේ භාජනයෙන් අඟලක් විතර උසට එන්න මේ පෑන් එකට උණු වතුර දාගන්නවා. අන්න දැන් අපි ලිප ඔන් කරලා පෑන් එක පියනකින් වහලා මධ්‍යම ගින්දරේ විනාඩි 15ක් විතර මේක හොඳට ස්ටීම් වෙන්න කුක් කරගන්න ඕනේ. ඔන්න මේ තියෙන්නේ හරියටම විනාඩි 15කට පස්සේ. දැන් නම් මේ ටික හොඳටම තැඹිලා තියෙන්නේ යාළුවනේ. ඊළඟට මේ භාජනය එළියට අරගෙන රස්නේ නිවෙන්න ඇරලා ශීතකරණයේ යට කොටසේ පැය 3ක් මම මේක සෙට් වෙන්න තියාගන්නවා. ඔන්න ඉතින් මේ තියෙන්නේ පැය 3කට පස්සේ. මම දැන් මේකේ ප්ලාස්ටික් රැප් එක අයින් කරගන්නවා. බලන්නකෝ ඒකේ තියෙන ලස්සන වගේම ස්මූත් ගතිය. ඔයාලට කැමති නම් මේ වෙලාවේ කජු කෑලි ටිකක් කපලා දාලා මේක ලස්සනට සරස ගන්න පුළුවන්. එතකොට ලස්සනයි වගේම හැපෙද්දි තවත් රසයි යාළුවනේ. ඔන්න අපේ රසම රස ඩෙසර්ට් එක දැන් රෙඩි. ඉතින් මං අර කලින් කිව්වා වගේ මේක හදන්න හරිම ලේසි පහසුයි. ඒ වගේම කටේ දාපු ගමන් දිය වෙලා යන තරමට හරිම රසයි. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.